සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් මලුත් unboxing වීඩියෝ එකක් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව. ඉතින් අද මම unbox කරන්න ගෙනල්ලා තියෙන්නේ රුපියල් 900 ගාණක් වගේ ඉතාමත් අඩු මුදලකට ඔයාට ගන්න පුළුවන් සුපිරි tripod එකක්. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යෙන්ම පල්ලෙහා තියෙන කළු පාට subscribe button එක click කරලා notification all දාලා තියාගන්න. මොකද එතකොට ඔයාට පුළුවන් අපි දාන වැදගත් වීඩියෝ වල notification ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ඉතින් මම මේක order කරේ දරාස් එකෙන්. මම පල්ලෙහා description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාට මේක order කරගන්න පුළුවන්. එහෙනම් අපි මේක unpack කරගෙන බලමු. ඉතින් unpack කරගත්තට පස්සේ ඔයාලට පේනවා මගේ box එක නම් හොඳටම damage වෙලා තියෙන්නේ. ඒක deliver කරද්දි තමයි මං හිතන්නේ damage වෙලා තියෙන්නේ. අපි අනිත් pack එක අරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් phone එක hold කරන මේ plastic කෑල්ල බලා ගන්න පුළුවන්. ඊගාවට අපේ tripod එක බලා ගන්න පුළුවන්. දැනට පොඩ්ඩක් ඒක අපි පැත්තකින් තියමු. ඊගාවට අපේ tripod එක bluetooth control කරන්න පුළුවන්. මෙන්න මේ remote එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකෙන් කරන්න තියෙන්නේ ඔයාගේ phone එකට bluetooth හරහා connect කරලා ඔයාට තනියම වුණත් මේකේ වීඩියෝ කරගැනීමේ හැකියාව තියෙනවා. මම ඒක කොහොමද කරන්නේ කියලා වීඩියෝ එකේ අන්තිමට ඔයාලට කියලා දෙනවා. ඉතින් tripod එක ගැන කතා කරොත් අපිට කතා කරන්න තියෙන්නේ උස ඇඩ්ජස්ට් කරන කෑලි තමයි. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් මේ ඔයාලට වීඩියෝ එකේ පේන විදිහට ඔයාලගේ tripod එකේ උස වෙනස් කරගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් මේ tripod එකේ උපරිම උස සෙන්ටිමීටර් 110යි. අපිට මෙන්න මේ විදිහට ෆෝන් එක රඳවන කෑල්ල ඔයාගේ tripod එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඊගාවට කතා කරන්න තියෙන්නේ අපි හැමෝම ආස පාර්ට් එක. ඒ තමයි bluetooth වලින් ෆෝන් එකට කනෙක්ට් කරගෙන මේක දුර ඉඳන් වීඩියෝ කරගන්න එක. ඉතින් මේක තමයි අපිට හම්බෙන remote එක. ඔය මේ තියෙන බටන් එකෙන් අපිට මේක on off කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ ලයිට් එක බ්ලින්ක් වෙනවා පේනවා නිල් පාටින් මේක ඔන් වෙද්දි අපි බලමු කොහොමද වගේ ෆෝන් එකට මේක කනෙක්ට් කරගන්නේ කියලා. මුලින්ම වගේ මොබයිල් ෆෝන් එක අරගෙන බ්ලූටූත් ඔන් කරගන්න. ඊට පස්සේ බ්ලූටූත් අයිකන් එක උඩ ක්ලික් කරගෙන ඉන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. මේකේ පල්ලෙහාටම ගියාට පස්සේ අපේ tripod එකේ name එක බලා ගන්න පුළුවන්. ඊගාවට pair කියන icon එක උඩ ක්ලික් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ tripod එක සාර්ථකව bluetooth හරහා connect වුණා. අපි දැන් බලමු කොහොමද remote එකෙන් bluetooth වලින් වීඩියෝ කරගන්නේ කියලා. ඒකට මුලින්ම කැමරා ඇප් එක ඕපන් කරගන්න. ඊට පස්සේ remote එක ගන්න. මෙන්න මේ බටන් එක එබුවට පස්සේ ඔයාලට පේනවා ෆොටෝ එකක් කැප්චර් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහටම තමයි අපිට වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන් ඔය රිමෝට් එකේ තියෙන බටන් එක ඔබලා. ඉතින් tripod එක ගැන කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. tripod එක හොඳයි කියලා හිතෙනවා නම් මම පල්ලෙහා description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාට ඕක order කරගන්න පුළුවන්. ඉතින් මට පොඩි දෙයක් කියන්න තියෙනවා. අපේ channel එකේ subscribersලා 500ට තව ඉතාමත් පොඩි ගාණයි තමයි අඩු. subscribersලා 500 complete කරගන්න channel එක subscribe කරන්න කියමින් මම වීඩියෝ එක ඉවර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.